Sinonasal mucormycosis, orbital mucormycosis, rhinocerebral mucormycosis, මේ බැක් ෆංගස් එහෙමත් නැත්නම් මියුකොමයිකෝසිස් ආකාර තුනයි. මොනවාද මේ බැක් ෆංගස් කියන්නේ? විශේෂයෙන් පස, ජෙත මතු පිට, දි รา පත් වන කාබනික ද්‍රව්‍ය මත ජීවත් වන දුර්ලභ නමුත් ඉතාමත් බරපතල රෝග ලක්ෂණ ඇති කරන දිරීට විශේෂයක් තමයි මේ බ්ලැක් ෆංගස් කියන්නේ. බ්ලැක් ෆංගස් ලංකාවේ ඉන්නවා. උත්තරේ තමයි ඔව්. 2019 වසරේ රෝගීන් 42 දෙනෙකුත් 2020 සිට මේ දක්වා රෝගීන් 20ක් පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවා. නමුත් කොරෝනා ආසාදිත වෙලා බ්ලැක් ෆංගස් හැදිච්ච කවුරුත් මේ වෙනකන් ලංකාවෙන් වාර්තා වෙලා නැහැ. අපේ අසල්වැසි ඉන්දියාවෙත් මේ තත්ත්වය මේ විදිහට තමයි ගිය අවුරුද්ද වෙනකොට තිබ්බේ. එහෙනම් කොහොමද ඉන්දියාව මේ වෙනකොට බ්ලැක් ෆංගස් නිසා ඉතාමත් බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ? මේකට හේතුව තමයි ඉන්දියාවේ මේ වෙනකොට කොරෝනා රෝගයෙන් ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම. මේ බ්ලැක් ෆංගස් මුලින්ම නාසය ආශ්‍රිතව වර්ධනය වීම දකින්න පුළුවන්. පසුව නිකට සහ ඉන්පසුව මොළය දක්වා වර්ධනය වීම සිදු විය හැකියි. බ්ලැක් ෆංගස් මාරාන්තික වෙන්නේ මේ මොළය දක්වා ආසාදිත වූ විටයි. එම නිසා බ්ලැක් ෆංගස් රෝගයේ රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීම මෙම රෝගයෙන් ආරක්ෂා වීමට මහත් රුකුලක් වෙනවා. මොනවද මේ බ්ලැක් ෆංගස් රෝගයේ රෝග ලක්ෂණ? සියට වේදනාව, එක් පැත්තක මුහුණේ ඉදිමීම, නාසයේ තද බව, ඒ මත කළු තුවාල හට ගැනීම, දත් කැක්කුම හෝ දත් විහිල් වීම, අර්ධ වශයෙන් පෙනීම නැතිවීම වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වෙන්න අමතක කරන්න එපා. බ්ලැක් ෆංගස් වලින් බේරෙන්න කොහොමද? සෑම විටම මුහුණු ආවරණයක් පළදින්න. ඔබ පිටතට යන විට ශරීරය මුළුමනින්ම ආවරණය වෙන විදිහට අදුම ආයත්තම් පළදින්න. සහ ඔබගේ පුද්ගලික සනීප ආරක්ෂාව සෑම විටම සිතන්න. එකම මුහුණු ආවරණය දිගින් දිගටම භාවිත කරන්න එපා.